පුංචි සඳා පුංචි කන්දන आके मत बोनी का ओनी Hi everyone. ඔන්න අදත් මං ආව අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා ඊයේ දකින්න ඇති මං දාපු පෝස්ට් එක. ඉතින් අද vlog එකේදී ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ මං ආසම කරන එක චූටි බබේගේ බර්ත්ඩේ එකකට මං හදපු කේක් එකක් ගැන. මේ චූටි බබා කලින් මගේ වීඩියෝ එකක ඉඳලා තියෙනවා. අපි හරි කියන්නේ බම්බි කියලා. හැබැයි යාගේ ඇත්ත නම යතුකි. යතුකිගේ පස්වෙනි උපන්දිනේ තමයි මේ අවුරුද්දේ තියෙන්නේ. යතුකි කියන්නේ මගේ පුංචි කිතුව නිසා එයා තමයි මට ඉන්නේ චූටිම නංගි. වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලට ඇහුණනේ එයා ඉල්ලුවේ මගෙන් බෝනික් එක. එයා ඉල්ලපු ෆොටෝ එකේ නම් තිබ්බේ ප්‍රින්සස් කෙනෙක්. මට දැන් මේ ප්‍රින්සස්ගේ නම මතක නැතිලා තිබ්බේ. හැබැයි මං ආපහු ගිහලා සර්ච් කරා කවුද ප්‍රින්සස් කියලා. මොකද ඔයාලට හරියටම කියන්න ඕනේනේ. ප්‍රින්සස්ගේ නම තමයි සොෆියා. සොෆියාගේ කලර් එක ගොඩක් වෙලාවට පර්පල් එහෙම නැත්නම් පින්ක් නේ. හැබැයි යතුකිගේ කලර් කෝඩ් එක තිබ්බේ තැඹිලි පාටින්. තැඹිලි පාටින් ඉන්න ප්‍රින්සස් කෙනෙක් මට හොයාගන්න බැරි වෙච්ච නිසා මම එයාට බෝනික් එකක් හදන්න තීරණය කරා. කේක් එකට මම ගත්තේ මාබල් කේක් එකක්. කොළ පාටයි රෝස පාටයි තමයි මම ඒකට යූස් කරේ. මන් ළඟ බෝනික් කොන්ට තියෙන වෙනම ට්‍රේ එක නැති නිසා එක එක සයිස් වලින් තමයි කේක් ටික බේක් කරගන්න උනේ. කේක් ටික බේක් වෙනකන් මං ඔයාලට ආපහු යතුකිගේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් පෙන්නන්නම්. පුංචි කියන විදිහට නම් එයා ළඟට වඩා මං ළඟලු යතුකිගේ ෆොටෝස් වීඩියෝස් ගොඩක්ම තියෙන්නේ. මේ තියෙන්නේ කොරෝනා කාලේ මං එයාගේ ගත්ත වීඩියෝස් ටිකක්. dia hariannya ya deh guys kumi anak ayo udah main betul dah udah main untuk teman ini mati ini kan ඒ වීඩියෝ ටිකෙන් පස්සේ ආපහු දැන් කේක් එක පැත්තට එන්න. මම දැන් හදාගත්තු කේක් ටික මේ විදිහට එක උඩ එක තියලා අයිසිං කරගෙන තියෙන්නේ. ඒ ටිකේ නම් වීඩියෝ එකක් නැහැ. ඊට පස්සේ මේ ටික එක එක සයිස් වලින් එක එක විදිහට තියෙන හින්දා ඒක මම අයිසිං වලින් වහගන්නවා. මේ කේක් එක මම චුට්ටක් ඉතින් කපලා කොටලා හදාගත්තා. ඒ හින්දා තමයි මේ අපිලි වලට පොඩ්ඩක් පේන්නේ. මන් ළඟ තිබිච්ච බෝනික්කා චුට්ටක් චප්ප වෙලා වගේ තිබ්බේ. ඒ බෝනික්කා ගොඩක් කල් ගෙනල්ලා වෙන ඕඩර් එකකට ගෙනාපු එකක්. ඉතින් මන් ළඟ තිබ්බ නිසා මම ඒක තමයි ගත්තේ. හැබැයි යා චුට්ට චොප් වෙලා හින්දා මට ඒකත් අයිසිං වලින් එයාගේ නෝමල් ෂේප් එක හදාගන්න උනා. මේක කිලෝ එකට වඩා අඩු කේක් එකක් නිසා චුට්ටක් ෂේප් එක ගන්න හරි අමාරු වුණා.
මෙයාගේ ඔළුව කෝ කියලා බලනවා ඇතිනේ. මෙයාව කේක් එකට හයි කරනකොට අපි අතින් ඔළුව ගැලවුණා. හැබැයි මේක ගලවන්න පුළුවන් විදිහට තමයි තිබ්බේ. ආපහු හයි කරනකොට මෙයාගේ ඔළුව පස්සහට ගිහිල්ලා වගේ. ඉතින් මම ඒක හදන්න අයිසිං ගාලා බැලුවා. ඒත් හරි ගියේ නැහැ. ඊට පස්සේ චූටි ටූත් පික් එකක් ඔළුවට හයි කරලා බැලුවා. ඒත් හරි ගියේ නැහැ. ඒක දිගමදි. ඊට පස්සේ මම බාබකියු ස්ටික් එකක් අරගෙන එයාගේ ඔළුවටයි කේක් එකටයි දෙකටම සෙට් වෙන විදිහට තියලා බලපුවම ඒක සෙට් වුණා. ඉතින් එහෙම තමයි යාව ආපහු නිවැරදි කරේ. දැන් ඔයාලට පේනවනේ මේ පසුබිමෙන් එහෙට මෙහෙට කව හරි දුවනවා. ඒ මගේ අම්මා. මගේ තියෙන ගොඩක් වැඩවලට, ඒ කියන්නේ හැම වැඩකටම මගේ ගොන් වැඩක් වුණත් ඒක හොඳ වැඩක් වුණත් මොනවා වුණත් හැම දෙයකටම පස්සෙන් සපෝට් එක දීගෙන ඉන්නේ මගේ අම්මා. මට යාළුවෙක් වගේ ඉන්නේ අම්මා තමයි. මම වැඩක් කරන්න පටන්ගෙන ඒක ඉවර කරනකම්ම තියෙන ස්ට්‍රෙස් එක මට වගේම මගේ අම්මටත් තියෙනවා. ඒ නිසා සැරින් සැරේට ඇවිල්ලා මං කරන වැඩේ ගැන බලනවා. ඊට පස්සේ මොකක් හරි තැනක් වැරදිලා තිබ්බොත් ඒක නිවැරදි කරගන්න සපෝට් එක දෙනවා. එහෙම කරලා වැඩේ ඉවර වුණාට පස්සේ වැඩියෙන්ම සතුටු වෙන්නේ අම්මා. මං කලින් කිව්වනේ බෝනික චප්ප වෙලා හිටියාගේ බඩ ඇතුළට ගිලා බහැලා තිබ්බේ. අපි ඒක පුම්බන්න හැදුවට ඒක පුම්බන්න බැරි වුණා. ඒක නිකන් මෝල්ඩ් එකකින් හදපු බෝනිකෙක් වෙන්න තිය. අනිත් ඒවා වගේ නෙමෙයි අතපය හොලවන්න බෑ. නිකන් ඉන්න විදිහටම ඉන්න බෝනිකෙක්. ඒ නිසා අපි යාගේ චප්ප වෙච්ච බඩට මේ විදිහට අයිසින් පුරවලා ආපහු සාමාන්‍ය බෝනිකෙක් බවට පත් කරා. දැන් ඉතින් අඩුපාඩු වහලා ඉවරයි. දැන් තියෙන අයිසිං කරගන්න. යතුකිගේ කලර් කෝඩ් එක ඔරෙන්ජ් නිසා ඔරෙන්ජ් වලින් තමයි මම එයාගේ ෆ්‍රොක් එක පයිපින් කරන්න ගත්තේ. චූටි අයිඩියා එකක් ඔළුවේ තිබ්බත් මේක චුට්ටක් වෙනස් විදිහට හදන්න ඕනි කියන එක මම චුට්ටක් කල්පනා කරා. එහෙනම් පොඩ්ඩක් Pinterest එකෙන් සර්ච් කරලා පොඩි අයිඩියාස් ටිකක් අරගෙන මම මෙයාව හැදුවේ. මෙයා කේක් එක උඩ ඉන්නවා. ඊට පස්සේ යාගේ ගවුමේ ලොකු රැල්ලක් පාතට වැටෙනවා. ඒ වගේම ඊට පස්සේ ඉතුරු කේක් ටිකේ අර කණුව වගේ තියෙන ටිකේ මල් වලින් පුරවලා තමයි හදන්න මම තීරණය කරේ. බෝනික්කගේ උඩ ටික නම් අයිසිං කරලා ඉවරයි. දැන් උඩ ඉන්න බෝනික්කගේ ගවුමෙන් පහලට පිටිපස්ස කොටස එන විදිහට තමයි දැන් අයිසිං කර කර ඉන්නේ. ෆ්‍රොක් එකේ අයිසින් එකත් තනි තැඹිලි නෙමෙයි මම මික්ස් කරලා ගත්තේ සුදුයි තැඹිලි විදිහට. ඒ කියන්නේ හරියට ෂේඩ් එකක් වගේ වෙන්න.
බෝනික්කාගේ බ්ලවුස් එකේ කොටසට මම වෙනම ඒක කැපිලා පේන සුදු පාටින් වෙනම පයිපින් කරගත්තා. ඔයාලා දැකලා ඇතිනේ අර නේල් එකක් උඩ තියලා රෝස මල් පයිපින් කරලා වෙනම හදාගන්නවා. ඒ විදිහට හදාගත්තු රෝස මල් තමයි මම මේ කේක් එක වටේට තියන්නේ. දැන් ගොඩක් වෙලා නිසා අයිසින් එක චුට්ටක් දිය ගතියට වගේ තිබ්බේ. හැබැයි ආපහු අයිසින් සුගර් දාලා ඒක ඝන කරලා හදලා ගන්න පුළුවන්. මම එහෙම හැදුවා. මොකද අන්තිමට හදනකොට රෝස මලක් කියලා පේන්නේ නැති මට්ටමට ආවා. කේක් එකේ උඩ ටිකට රෝස මල් විදිහට මම නොසල් එකකින්ම පයිපින් කරගත්තා. ඒකට මම පාවිච්චි කරේ සුදු පාට අයිසින් එක. සුදු පාට කියන්නේ ස්ට්‍රා වලින් හදාගත්තු අයිසින් එක. ඒක පියෝර් වයිට් නෙමෙයි. ඕෆ් වයිට් එකක් වගේ තමයි ඒකේ පේන්නේ. මේ කතුරකින් වගේ තියන්නේ අර වෙනම හදාගත්තු රෝසම. අයිසින් වලට චොක්ලට් පවුඩර් ටිකක් කලවම් කරලා මම මේ විදිහට පාටක් හදාගෙන මේ නොසල් එකෙන් චූටියට තැන් තැන් වල මේ විදිහට සලකුණු දාගත්තා. ඒත් මල් වර්ගයක් හදන්න මේ විදිහට ඉස්සෙල්ලාම මලේ මැදින් පටන් ගන්න මම ආසම කරන මල තමයි සන්ෆ්ලවර් එක. ඊට පස්සේ මේ විදිහට හදාගත්තට පස්සේ yellow color එකකින් අයිසින් අරගෙන පයිපින් කරගන්න තමයි තියෙන්නේ. මලේ කෙළවර ඉඳලා තමයි අයිසින් කරන්න ඇතුළට එන්න. මට කලින් ඇත්තරම ෆෝන් එකේ ස්ටෝරේජ් එක බලන්න බැරි වුණා. මේක අයිසින් කරන අතරතුරේදී මම නොදැනුවත්වම මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා තිබ්බා. ඒ නිසා ඉස්සරහට තියෙන වීඩියෝස් නම් සම්පූර්ණයෙන්ම මම මේක කම්ප්ලීට් කරපු විදිය සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ නැහැ. මොකද ඒ ටික සේව් වෙලා නැති නිසා. කේක් එක අයිසින් කරාට පස්සේ ටයිම් එක තියෙනවනේ. ඊට පස්සේ මම ආපහු ස්ටෝරේජ් එක ක්ලීන් කරලා ආපහු වීඩියෝ ටික රෙකෝඩ් කරන්න ගත්තා. හැබැයි ඉතින් කේක් එක හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන අස්කරන කොටස් ටික තමයි. ඒක හදනවට වඩා අමාරු අස්කරන ටිකයි සෝදන ටිකයි.
අයිසින් කරාට පස්සේ මතක ඇතුව කරන්න ඕනේ අනිවාර්ය දෙයක් තමයි පුළුවන් ඉක්මනින්ම අයිසින් තියෙන තැන් ටික පිහ දාලා දාන එක. හේතුව තමයි එහෙම නැත්නම් කුඹි ගොඩාක් පිරෙන්න පුළුවන්. කේක් විතර නෙමෙයි ඕනම පැන් රස කෑමක් හදපුවම තියෙන මලම මලවදේ තමයි කුඹි කරදරේ. ඉතින් ඔයාලා මේ වගේ හැමදාම මගේ වීඩියෝස් බලන්න කැමති නම් මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා ලයික් කරන්න අමතක කරන්න එපා. වටේම හොඳට ක්ලීන් කරගත්තට පස්සේ බෝනික්කව හොඳ තැනක තියලා ඉවරලා වටේටම ෆොටෝ ගන්න එක තමයි ඊළඟ කාර්යභාරය. මේ වීඩියෝ එක ගත්තේ පහුවදා. ඒ කියන්නේ යතුකගේ බර්ත්ඩේ එක දවසේ. මේ විදිහට බෝනික්කව බොක්ස් එකකට දාලා පැක් කරගෙන තමයි අපි අරන් ගියේ. මේ කේක් එක යාට ගෙනින් දෙන්න මාත් එක්ක ආවේ මගේ නංගි. මේ වීඩියෝ එකේ අන්තිම කොටස් ටික ආපහු දවසක මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකම් පරිස්සමට ඉන්න. බයි. දක්වන්න ලස්සනයි යක්කේ කේක් කේක් එක කොහෙද? කපලා දාන්න. බලන්න කේක් එක. මේක දැනෙන්නද? හොඳයිද එපාද? බලන්න බංගලා කියන ලස්සනයි යක්කේ. වඩ හොඳ නැත්නම් වෙන එක්කෙනෙක්ට දීලා එන්න. ලස්සනයි යක්කේ කියන්නේ. යන්න.